කවුද මේ මන්දෝදරී කියලා කියන්නේ? ආඩම්බරකාර මන්දෝදරී ගැන තියෙන කතාවක්. හායි. අද මේ පොත ගැන රිවිව් එකක් කරමු. මේක කියවපු කට්ටියගේ රිවිව් එකයි මම කියන දේවල් සමහර විට වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ පොත ගැන රිවිව්ස් එක එක විදිහට දෙන්න පුළුවන්. ඉතින් මේ මන්දෝදරී කියන පොත ගැන මගේ තියෙන අයිඩියා එක තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. මන්දෝදරී කියලා කියන්නේ මොහන් රාජ් මඩවල සර්ගේ අලුත්ම පොත. ඉතින් මන්දෝදරී කියලා කියන පොත ඇත්තටම අමුතුම කතාවක් තියෙන පොතක්. ඒක පටන් ගන්න වර්තමානයෙන්. හැබැයි කතාව ඇතුළතේ අතීතය ගැන තියෙනවා. ඒ වගේම කතාව ඉවර වෙන්නේ ආයෙත් වර්තමානයෙන්. අපි බලමු මේ පොත මොන වගේද කියලා. ඉතින් මේ මන්දෝදරී පොතේ එන්නේ තරුෂි කියලා ගෑනු ළමයෙක් ගැන. තරුෂි කියලා ගෑනු ළමයෙක් ගැන එනවනම් කවුද මේ මන්දෝදරී කියලා කියන්නේ? මම වීඩියෝ එකේ ඉස්සරහට මන්දෝදරී කියන්නේ කවුද කියලා ඔයාලට කියන්නම්. මේ කතාව පටන් ගන්න ගෑනු ළමයෙක් හොස්පිටල් ඇඩ්මිට් කරන සීන් එකකින්. ඒ හොස්පිටල් ඇඩ්මිට් කරන ගෑනු ළමයා ලොකු බිල්ඩින් එකකින් බිමට වැටුණ කෙනෙක්. ඉතින් එයාට සිහිය ආවම එයා කියන දේවල් එක්ක මේ කතාව ටිකක් අද්භූතයි වගේ කියලා හිතනවා. මොකද එයා කියන්නේ එයා ඒ බිල්ඩින් එකෙන් වැටුණා කියලා නෙමෙයි, කවුරුත් තල්ලු කරා කියලාත් නෙමෙයි. එයා පියාඹන්න ඕනි නිසා බිල්ඩින් එකෙන් පහළට පැන්නා කියලා. කතාවේ මුලදිම මේ කතාව හරි අද්භූත දේවල් තියෙන කතාවක් කියලා මොහන් රාජ් මඩවලෙන් පෙන්නලා දීලා තියෙනවා. කතාවේ දෙවෙනි චැප්ටර් එකේදී තමයි මේ කතාවේ කතානායිකාවගේ චරිත පටන් ගන්නෙ. ඒ කියන්නේ තරුෂිගේ අනාගතය, තරුෂිගේ අතීතය, තරුෂිගේ වර්තමානය මේ හැමදේම පටන් ගන්නෙ කතාවේ දෙවෙනි චැප්ටර් එකේදී. මේ කතාව ඇතුලේ ඉන්නවා සමරිසි සම්බන්ධතා දෙකක් තියෙන කපල් දෙකක්. ඒ කියන්නේ ගැහැණු ළමයෙක් එක්කත් පිරිමි ළමයෙක් එක්කත් යාළු වෙලා ඉන්න එහෙම සම්බන්ධතා දෙකක් මේ පොත ඇතුලේ තියෙනවා. ඉතින් මේ කතාවේ ඉන්න අර මං කිව්ව කපල් දෙක එයාලා කොන්ට්‍රැක්ට් එකකට මැරි කරනවා. ඒ කියන්නේ ගෑනු ළමයි දෙන්නගෙන් එක ගෑනු ළමයෙකුයි පිරිමි ළමයි දෙන්නගෙන් එක පිරිමි ළමයෙකුයි මැරි කරනවා. ඒ මැරි කරන්නේ සමාජයෙන් ප්‍රශ්නයක් නොවෙන්න ඒ අයට එකට ජීවත් වෙන්න ඕනි නිසා. ඉතින් අර මැරි කරපු කපල් එකට තමයි පස්සේ කාලෙක මේ තරුෂි කියන ගෑනු ළමයාව ඉපදෙන්නේ. ඒ මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි නිසා ඒ දෙන්නම තරුෂිට ලොකු ආදරයක් පෙන්වන්නේ නැහැ. චූටි කාලේ ඉඳලා තරුෂි හැදෙන්නේ සර්වන් කෙනෙක් එක්ක. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඉස්කෝලේ යද්දි මේ හැමදේම එයාගේ හැම කටයුත්තක්ම කරන්නේ සර්වන් කෙනෙක්. එයාගේ අම්මවත් තාත්තවත් නෙමෙයි. ඉතින් කාලෙත් එක්ක තරුෂිගේ තාත්තගේ පෙම්වතා එක්ක රට යනවා. ඉතින් අම්මා ළඟ ජීවත් වෙන තරුෂි හරි හිතුවක්කාර විදියට අම්මට නම් මෙල්ල වෙන්නේ නැති ළමයෙක් විදියට සර්වන් එක්ක හැදෙනවා. ඉතින් මේ කතාවේ මැද හරිය යන්නේ තරුෂික එන්නේ ජීවිතේ ගෙවෙන විදිහ ගැන. තරුෂි ජීවිතය ගත කරන විදිහ ගැන. එතනින් පස්සේ තරුෂිගේ ජීවිතේ වෙනමම පැත්තකට අරගෙන යනවා. මේ ගෙදරින් වෙන වෙලා ගිහිල්ලා තරුෂි වෙනස්ම විදිහකට තමන්ගේ සර්වන් එක්ක අපාර්ට්මන්ට් එක ජීවත් වෙන්න යනවා. ඒ අපාර්ට්මන්ට් එකේ ජීවත් වෙන කොටසේ මේ කතාව පොඩ්ඩක් කොම්ප්ලිකේටඩ් වෙනවා. ඒ කියන්නේ තරුෂි කියන්නේ එක පැත්තකින් ගත්තාම අනාගතේ කියන්න පුළුවන් කෙනෙක්. අතීතේ කියන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ එයා නිකන් සාත්‍තර කියනවා වගේ තව කෙනෙක්ගේ අනාගතය ගැන කියනවා වගේ එක එක මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට උපකාර කරනවා වගේ ඒක කොහොමද කියන්නේ? අර යා සාත්‍තර කියන කට්ටිය ඉන්නේ අන්න ඒ වගේ තමයි. ඉතින් මෙයා මේ සාත්‍තර කියන්නේ එසේ මෙසේ අයට නෙමෙයි. මෙයා මේකෙන් රටේ දේශපාලඥයෝ ඒ වගේම ලොකු පොහොසත් මිනිස්සුන් එයාට අල්ලගෙන තියාගෙන ඉන්නවා. ඉතින් මේ තරුෂි මේ දේවල් කියන තැන එයා ලොකුවට රාවණා රජුගේ පිළිමයක් ගහලා තියෙනවා. ඉතින් එතනින් තමයි මේ කතාව අතීතයට යන්නේ. ඒ කියන්නේ මේ තරුෂි කියන්නේ කවුද කියලා. ඉතින් තරුෂි කියලා කියන්නේ කතාවේ විදිහට නම් අතීතයේ ජීවත් වුණ කෙනෙක්. එයා ආදරය කරලා තියෙන රාවණාට. එතකොට රාවණාගේ ප්‍රේමවන්තිය කියන්නේ මන්දෝදරීනේ. ඉතින් මේ තරුෂිගේ අතීත කතාව තමයි මන්දෝදරී කියලා කියන්නේ. ඒ කියන්නේ එයාගේ පෙර ආත්මය කියලා ගත්තොත් අනේ මන්ද පොතේ විදිහට ඒක එහෙම කියන්නත් අමාරුයි. ඉතින් මේ තරුෂිගේ අතීතය තමයි මන්දෝදරී කියලා කියන්නේ. එතකොට මේ මන්දෝදරී කියන්නේ කවුද? එයා කාගේ කවුද? ඒ වගේම එයාතේ රාවණාගේ මන්දෝදරී ගැනත් ලස්සන විස්තරයක් තියෙනවා. ඒ දෙන්න හම්බ වෙන විදිය, ඒ දෙන්නගේ ආදර කතාව ඒකත් මේ පොතේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් මේ තරුෂි එයාගේ තරුණ කාලෙදී
තමන්ගේ ජීවිතය ගැන එක එක අමුතු දේවල් කියන්න පටන් ගන්නවා. එයා තාත්තත් එක්ක මේ විදිහට කරා, තාත්තත් එක්ක එයා පියෑඹුවා, මේ වගේ එක එක අමුතු දේවල් කියනවා. ඉතින් ඒකත් එක්ක මට නම් හිතෙන්නේ මේ තරුෂි කියලා කියන්නේ රාවණ ආදරය කරපු මන්දෝදරියගේ වර්තමානි කියලා. ඉතින් මේ පොතේ එන මේ තරුෂි කියලා කියන්නේ ඇත්තටම බලපුවාම අහම්බෙකින් හම්බ වෙන ළමයෙක්නේ. ඉතින් එයාගේ චූටි කාලේ ගෙවෙන විදිහ වගේම එයා ලොකු වුණාම එයාගේ සර්වන්ට් එක්ක වෙනම අපාර්ට්මන්ට් එකකට ගිහිල්ලා ඒකෙදි එයාගේ ජීවිතය අරගෙන යන විදිහ, ඒ අපාර්ට්මන්ට් එකේ ඉන්න ගමන් එයා රාවණාගේ පිළිමයක් තමන්ගේ කාමරේ තියාගෙන වන්දනාමාන කරගෙන මිනිස්සුන්ට ඒ කියන්නේ එයාට බලයක් තියනවා වගේ ඒ දෙන් එයා මිනිස්සුන්ට උපකාර කරන විදිහ මේ හැම දෙයක්ම එක්ක මේ තරුෂි කියලා කියන්නේ මන්දෝදරියගේ ආයම ඉපදීම කියලා මට හිතෙනවා. මොහන් රාජ් මඩවලයන්ගේ නිල් කට්රල් ලොවීන මේ පොත්වලත් තියෙන්නේ අපි සාමාන්‍යයෙන් දන්න කතාව වෙනස්ම රසයකින් ගෙනල්ලා ඉදිරිපත් කරපු කතාවක්නේ. ඉතින් මේ මන්දෝදරිය කියලා කියන්නේ අපි දන්න කතාවේ නොහිතන පැත්තක් ගැන ලියවිච්ච ලස්සන කතාවක්. ඉතින් මං කතාවේ මුලදිම කීවේ මේ කතාවේ තියෙන පළවෙනිම අద్භූත සිදුවීම. ඒ කියන්නේ අර ගෑනු ළමෙක් බිල්ඩින් එකකින් බිමට පැනලා හොස්පිටල් එකේ ඉද්දි ડોක්ටර් කෙන් කියනවා කියලා එයා පියාඹන්නයි බිමට පැන්නේ කියලා. ඉතින් එන්නේ පියාඹන්න බිමට පැනපු කෙනා තමයි මේ තරුෂි කියලා කියන්නේ. තරුෂි නැත්තම් එයාගේ වර්තමානයේදී එයාට හදාගත්ත නම මන්දෝදරිය කියලා කියන්නේ. අදටත් සමහරුන්ගේ විශ්වාසයක් තියෙනවනේ රාවණත් අදටත් ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ වගේම මොහන් රාජ් මඩවලයන් මේ මන්දෝදරිය පොතෙන් පෙන්නලා දීලා තියෙන්නේ මට අනුව නම් රාවණාගේ ආදරවන්තිය මන්දෝදරිය තාම ජීවත් වෙනවා කියලා. ඉතින් මට අනුව නම් මේ මොහන් රාජ් මඩවලයන්ගේ මන්දෝදරිය කියලා කියන්නේ අතීතයෙන් වර්තමානයටත් වර්තමානයෙන් අනාගතයටත් තමන්ගේ ආදරය වෙනුවෙන්ම ජීවත් වෙන රාවණාගේ ආඩම්බරකාර මන්දෝදරිය ගැන තියෙන කතාවක්. අලුත් බුක් රිවිව් එකක් අරන් එනකන් ගිහින් එන්නම්.